ආයිබෝවන් ගොඩක් ආදරයෙන් පිළිගන්නවා Moonlight Miracles මගේ YouTube නාලිකාවට. ඉතින් අද වීඩියෝ එකක් අරන් ආලා තියෙන. අද විශේෂ රීඩින් එකක් තමයි අරන් ආවිලා තියෙන්නේ. Single water. ඉතින් මේක collective reading එකක්. අපි බලමු මේ reading එක කාටද අදාළ වෙන්නේ කියලා. ඉතින් single කෙනෙක් නම් ඔයා, තනිකඩ කෙනෙක් නම් ඔයා, ඒ වගේම ආදරයක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම්. ඉතින් සමහර වෙලාවට සමහර අය තනිකඩ වුණාට එයාලා එයාලගේ ජීවිතේ මේ වෙලාවේ ආදරය කියන එක බලාපොරොත්තු වෙන්නේ නැති වෙන්න පුළුවන්. එයාලගේ ජීවිතේ මේ වෙලාවේ විවිධ අරමුණු තියෙනවා වෙන්න පුළුවන්. ફોකස් කරන ජොබ් එක වෙන්න පුළුවන්. එයාලගේ වෘත්තිය වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ફોකස් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ ඔයා සිංගල් කෙනෙක් වෙලා ඔයා මේ වෙලාවේ ආදරයක් කියන එකක් ඔයාගේ ජීවිතේට බලාපොරොත්තු වෙනව නම් මේ රීඩින් එක ඔයාට බලන්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි කෙනෙක් ඉන්නවනම් මේ විවාහය කියන කාරණය සම්බන්ධයෙන් බාහිර පාර්ශවයෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අභ්‍යන්තරයෙන් වෙන්න පුළුවන්. ඔයා ඕනවට වැඩිය ස්ට්‍රෙස් වෙලා ඉන්නවනම්, යම්කිසි පීඩනයකටපත් වෙලා ඉන්නවනම් විවාහය කියන කාරණය සම්බන්ධයෙන් ඒ කියන්නේ විවාහ වෙලා නැතුව ඔයාට සමහරට ගෙදරින් ඕනවට වැඩිය ප්‍රශ්න තියලා ඔයාව පීඩනයටපත් වෙන්න පුළුවන් මේ විවාහය සිදු නොවීම සම්බන්ධයෙන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් මේ රීඩින් එක ඔයාටත් බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා විවාහයකින් වෙන් වෙලා අලුත් සම්බන්ධතාවයකට යන බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් මේ රීඩින් එක ඔයාටත් බලන්න පුළුවන් කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේක විශේෂ රීඩින් එකක්. අපි බලමු මොනවද මේ රීඩින් එකෙන් කියවෙන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාගේ කරන්ට් එනර්ජි එක ගත්තොත් එහෙම මේ ඔයාගේ කරන්ට් එනර්ජි එක ආදරයක් ලබන්න, හරි ආදරයක් ලබන්න ගොඩක්ම ඉහළ ভাইබ්‍රේෂන් එකක්, ගොඩක්ම ඉහළ කම්පනයක් මේ වෙලාවේ ඔයා තුල තියනවා කියන එක තමයි මම දකින්නේ. ඉතින් ගොඩක් ආදරය කියන එක ආදරණීය කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ගොඩක් ආදරණීය බව, ආකර්ෂණීය බව කියන එක මේ වෙලාවේ ඔයා තුලින් ভাইබ්‍රේට් වෙනවා. ඉතින් ගොඩක් හොඳයි මේ වෙලාවේ ආදරය කියන එක ඔයා තුල නිතරම තියාගන්න. ආදරණීය හැඟීම්, ගොඩක් ආදරයෙන් ඉන්න නෙගටිව් දේවල් වලට එන්න දෙන්න එපා. මේ ভাইබ්‍රේෂන් එක ගොඩක්ම හොඳ ভাইබ්‍රේෂන් එකක්. ඉතින් ඔයාගේ කරන්ට් එනර්ජි එක මේ වගේ ආදරණීය බවක තියෙන ආදරය කියන එකට ගොඩක් හොඳ එනර්ජි එකක් ඔයාගේ කරන්ට් එනර්ජි එක තුල තියෙද්දී මොන වගේ දේවල්ද ඔයාට ආදර සම්බන්ධතාවයකට යන બ્લોක් කරන්නේ? ආදර සම්බන්ධතාවයකට යන બ્લોක් කරන්නේ ඔයා ඕවර්තින්ක් කරන එක. ඔයා ඕනවට වැඩි හිතන එක. සමහර වෙලාවට ඔයාගේ ජීවිතේට ඔයාට පාර්ට්නර් කෙනෙක් ඕන නම් ඒ පාර්ට්නර් මොන වගේ කෙනෙක්ද කියන එක ඔයා ඕනවට වැඩි හිතනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පාර්ට්නර් කෙනෙක් මේ වෙනකන් නොලැබීම ගැන ඕනවට වැඩි ඔයා හිතනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඕනවට වැඩි සමහර වෙලාවට මේ දේවල් කොහොමද වෙන්නේ කියන එක ගැන ඕනවට වැඩි හිතනවා වෙන්න පුළුවන්. කවදද වෙන්නේ කියන එක ගැන ඕනවට වැඩි හිතනවා වෙන්න පුළුවන්. ඉතින් මේ ඕවර්තින්ක් කරන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් මේ හම්බෙන පාර්ට්නර් මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ. මේ වගේ කෙනෙක් වෙන්න ඕනේ. මෙන්න මේ වගේ ගතිගුණ තියෙන්න ඕනේ. මේ වගේ ජොබ් එකක් කරන්න ඕනේ. ඔයා ඕනවට වැඩිය අර ඒ කෙනාගේ ගතිගුණ කියන එක, ඒ කෙනා මොන වගේ කෙනෙක් වෙන්න ඕනේද කියන එක ගැන ඕනවට වැඩිය බලනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම දේවල් තියෙනවා නම් ඒ දේවල් බාධාවක් විදියට ක්‍රියාත්මක වෙනවා ඔයාට ආදර සම්බන්ධතාවයකට යන්න. සමහර වෙලාවට සමහර දේවල් සම්බන්ධයෙන් ඔයාට වැරදි විදියට හිතනවා වෙන්න පුළුවන්. වැරදි උපකල්පන තියෙනවා වෙන්න පුළුවන්. සමහර මිනිස්සු ගැන ආදර සම්බන්ධතාවයකට යන්න යාමේදී මෙන්න මේ වගේ වැරදි විදියට හිතන දේවලුත් ඔයා තුල තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජීවිතේ ඔයාගේ සමබර නැති වෙන්නත් පුළුවන්. මේක ජෙනරල් රීඩින් එකක්. ඔයාට ගැළපෙන විදියට අදාළ කරුණු ඔයාගේ ජීවිතයට ගන්න. ඉතින් සමහර වෙලාවට ඔයාලා සමබර නැති වෙන්න පුළුවන්. ඒ කියලා කියන්නේ ඔයාලට මේ වෙලාවේ ආදර සම්බන්ධතාවයක් ඕන වුණත්, ආදරයක් බලාපොරොත්තු වුණත් මේ වෙලාවේ ආදරය කියන එකට වඩා ඔයා ජීවිතේ වෙන වෙන දේවල් සමහර වෙලාවට ඔයාගේ ජොබ් එක වෙන්න පුළුවන්, ඔයාගේ පවුල වෙන්න පුළුවන්, ඔයාගේ තියෙන අනිකුත් වගකීම් වෙනුවෙන් ලොකු අවධානයක් යොමු කරනවා වෙන්න පුළුවන්. අරකට ඔයාට පාර්ට්නර් කෙනෙක් හම්බෙන්න ආවත්, ඒ කියන්නේ පාර්ට්නර් කෙනෙක් ඔයාට ලැබෙන අවස්ථාවක් ලැබුණත් ඔයා ඒක ඔයා විසින්ම මගහරිනවා වෙන්න පුළුවන් සමබරතාවයක් නැති හින්දා. ඉතින් ජීවිතය කියන එක සමබර කරගන්න ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාගේ ජීවිතේ මේ වෙලාව වැඩිපුර අවධානය දීලා තියෙන්නේ මොනවටද? ඔයා ජීවිතේ මගහරින මොන හරි තත්ත්වයක් තියනවාද කියන එක ගැන බලන්න. ඒ වගේම තමයි මේක සමහර පිරිසක් ඉන්න පුළුවන් ඔයා ඕනවට වැඩිය හුදකලා වෙලා ඉන්නවා. ඒ කියලා කියන්නේ ඔයාට සම්බන්ධතාවයක් ඇති කරගන්න ඕන උනත් ඒ හා සම්බන්ධයෙන් ඔයා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඔයා හුදකලා වෙලා ඉන්නකොට ඔයා ටිකක් අර ඈත් වෙලා ඉන්නකොට ඔයාට කෙනෙක් එන්න තියෙන ඉඩකඩ පොඩක් ඔයා අයින් කරලා තියනවා කියන එක තමයි දකින්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ සමහර පිරිසක් ඉන්න පුළුවන් ඔයාගේ මේ
යටිහිත ගැන බැලුවොත් එහෙම ඔයාගේ කලින් ආදර සම්බන්ධතාවයක හරි එහෙම නැත්නම් ඔයා අතීතයේ මුහුණ දුන්නේ යම්කිසි පවුලේ තුල මුහුණ දුන්නේ යම්කිසි අත්දැකීමක් වෙන්න පුළුවන්. ඔයා එහෙම නැත්නම් කොහෙන් හරි දැකලා බලලා මෙහෙම ඔයාගේ යටිහිතේ තැම්පත් වුණ දෙයක් වෙන්න පුළුවන් මේක. ඉතින් මේ දේවල් මේ සිදුවීම නරක දේවල් කියන එක වාට සමහරට ගොඩක්ම පෙර සම්බන්ධතාවයක් නිසා යම්කිසි අසාධාරණයක් වෙලා මෙන්න මේ වගේ දේවල් හින්දා ඔයා ටිකක් නරක විදියට ආදර සම්බන්ධතාවය කියන එක ගැන ඕනවට වැඩිය තාර්කික වෙන්න යනවා ඕනවට වඩා ලොජිකල් වෙන්න යනවා ඕනවට වැඩිය අර දැන් දේවල් බලනවා වැඩි කියන එක කියනවා. ඉතින් මේක අර වාගේ යටිහිතේ ටිකක් තැම්පත් වෙලා තියෙනවා කියන එක තමයි මම දකින්නේ. මෙන්න මේ වගේ දේවල්. ඒ කියන්නේ ඕනවට වැඩිය තද වෙන්න යනවා සමහර වෙලාවට අර ඕනවට වැඩිය දේවල් බලන හින්දා. ඉතින් ඒ හින්දා ඒ දේවල් ගැන අවධානය යොමු කරන්න නම්‍යශීලී වෙන්න හැමතිස්සෙම ටිකක් සහයෝගයෙන් වැඩ කරන්න බලන්න කියන එක කියනවා. ඉතින් ගොඩක්ම බාධාවක් වෙලා තියෙනවා. ඔයා ඕනවට වැඩිය හිතන එක සහ වැරදි විදියටත් හිතන්න පුළුවන්. මේ ඕනවට වඩා හිතන එක තුළ ඔයා සමහර වෙලාවට වැරදි විදියටත් හිතන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ දේවල් සහ ටිකක් හුදකලාව ඉන්න වැඩි කෙනෙක් නම් ඔයා ඇක්ෂන් එකක් ගන්නේ නැත්තම් මේ සම්බන්ධයෙන් ඒ ගැන අවධානය දෙන්න. ඒ වගේම තමයි සමබර නැත්තම් ජීවිතේ සමබර කරගන්න. ඒ වගේම තමයි අර කලින් සම්බන්ධතාවල හරි මොනවා හරි වුණ දේවල් ඔයාට අනවශ්‍ය විදියට මේ වෙලාවේ යටිහිතේ තැම්පත් වෙලා ඒ බයක් කියන එක මොනවා හරි තියෙනවා නම් ඒ හින්දා ඔයා ඕනවට වැඩිය මේ පර්සන් ඔයාගේ ලයිෆ් එකට එන පර්සන් ගැන ඕනවට වැඩිය මෙයා මෙහෙම කෙනෙක් වෙන්න ඕනි කියන එක ගොඩක් අර හිතාගෙන ඒ විදියටම ඉන්නව නම් මේ දේවල් ගැන අවධානය යොමු කරන්න. මොකද එහෙම වුණාම ඔයාගේ ලයිෆ් එකට හොඳ කෙනෙක් ආවත් සමහර වෙලාවට ඔයාට මගේ අරින් ඉඩකඩක් තියෙනවා. ඔයා බලන විදිය අනුව කියන එක කියනවා. ඉතින් සුවපත් වේ යුතු කාරණයක් ලෙස මම දකිනවා ඔයාගේ ජීවිතය තුළ ඔයාට වටිනාකමක් දෙන්න ඕනේ. ඔයා ගැන ආඩම්බර වෙන්න පටන් ගන්න ඕනේ. මොකද සමහර වෙලාවට ඔයාගේ ලයිෆ් එකේ කලින් සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට සම්බන්ධතාවයක් ලැබිලා නැති හින්දා මේ වෙනකන් ඔයා සමහර වෙලාවට ඔයා තුළ ඔයාට ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ඔයා ගැන ඔයා ඩවුට්ස් තියාගෙන ඉන්නව වෙන්න පුළුවන්. මම සුදුසු නැද්ද? ඇයි මට මෙහෙම දෙයක් ලැබෙන්නේ නැද්ද? සහ ඔයා අනවශ්‍ය විදියට සමහර වෙලාවට ඒ කෙනෙක්ගෙන් සතුට කියන එක බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. ඔයා හිතනවා මට සම්බන්ධතාවයක් ලැබුණොත් තමයි මට සතුටින් ඉන්න පුළුවන් කියන එක. ඔයාවම පහතට දාගෙන ඉන්නව වෙන්න පුළුවන් මට තාම සම්බන්ධතාවයක් ලැබුණේ නැහැ කියන එක. ඒ වගේම ඔයා කලින් සම්බන්ධතාවයේ බිඳ වැටුණා කියලා කියමුකෝ. එතකොට ඒ බිඳ වැටීම තුල ඔයාගේම තත්වය කියන එක පහලට දාලා ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයා ගැන ආඩම්බර වෙන්න පටන් ගන්න, ඔයා ගැන ආත්ම තෘප්තියක් ඇති කරගන්න, ඔයා ගැන විශ්වාසයක් ඇති කරගන්න, ඔයාට වටිනාකමක් දෙන්න. හැමතිස්සෙම හිතන්න මම තමයි ගොඩක් වටිනවා කියන එක. මම වටිනවා කියන එක කියන්නේ ඔයාට වැලියු එකක් දෙනවා. ගොඩක් වටින කෙනෙක් කියන එක ඔයාගේ හිත ඇතුලේ දාගන්න. ඔයා ගොඩක් ඔයාගේ සුව පහසු වෙනුවෙන් ඔයාගේ ජීවිතය වෙනුවෙන් ඔයා වැඩ කරන්න සහ ඔයාට මේ වෙද්දී ඔයාගේ ජීවිතේ තියෙන දේවල් ගැන ඔයා සතුටු වෙන. ජීවිතේ කලින් වුණ අමිහිරි දේවල් හින්දා ඔයා ඕනවට වැඩිය ඔයා දුක් වෙනවා නම් ඔයා ජීවිතේ නැති වුණ දේවල් ගැන ටිකක් ફોකස් කරනවා වැඩි නම් එහෙම නැත්නම් අතීතේ කියන්නේ ඔයාගේ සම්බන්ධතාවයක් තුළ ඒ වුණ දේවල් හින්දා ටිකක් ඍණාත්මක වෙනවා නම් සමහර වෙලාවට ඔයාට තියෙන දේවල් ගැන ඔයා ફોකස් කරන්න, තියෙන දේවල් ගැන සතුටු වෙනවා, ලබාගෙන තියෙන දේවල් ගැන සතුටු වෙන්න කියන එක කියනවා. විශේෂයෙන්ම සමහර අයට මේ විවාහයකින් වෙන වෙලා ආදරයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ නීතිමය කාරණාවලදී මේ උන දේවල් ඔයාගේ යටිහිතේ වැඩිපුර තැම්පත් වෙලා තියෙනවා වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලා කියනවා. මේ දේවල් ඔයාගේ මනසෙන් අයින් කරලා දාලා ඔයාගේ ජීවිතේ මේ ඕනවට වැඩි හිතන එක මේ දේවල් හැමදේම අයින් කරලා දාලා ඔයාගේ ආත්ම තෘප්තිය කියන එක ඔයා ගැන ආඩම්බර වෙන්න, ඔයාට වටිනාකමක් දෙන්න, ඔයා වෙනුවෙන් හැමතිස්සෙම සතුටෙන් ඉන්නවා. හැමතිස්සෙම සතුටෙන් ඉන්න කියන එක තමයි මම දකින්නේ. තියෙන දේවල් ගැන ස්තුතිවන්ත වෙන්න. එතකොට The World card එක කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ පරණ chapter එකක් අයින් වෙලා ඔයාගේ ජීවිතේ අලුත්ම chapter එකක් පටන් ගන්නවා කියන එක තමයි. ඉතින් The World card එකෙන් කියන ඔයාට ආදර සම්බන්ධතාවයක් බලාපොරොත්තුෙන් ඔයා හිටපු ආදර සම්බන්ධතාවය ඔයාගේ ජීවිතයට එනවා. ඔයාට ආදරයක් බලාපොරොත්තු
බලාපොරොත්තු වෙන්නේ හිටපු يعني ඔයා කාලෙක ඉඳන් ඔයා බලාගෙන හිටියනම් මට මේ වගේ කෙනෙක් තමයි ඕනි කියන එක. එහෙම නැත්නම් ඔයා ආදරයක් ලබා ගන්න මොනවා හරි ඇක්ෂන් අරගෙන බලාගෙන හිටියනම් බලාගෙන ඉන්න කෙනෙක් නම් ඉතින් ඒ දේවල් සාර්ථක වෙනවා. ඔයා මොනවා හරි අපි හිතමු ඔයා කාට හරි මොනවා හරි ප්‍රොපෝසල් එකක් ඒ ආපු එකකට ඔයා දාලා ඔයා බලාගෙන හිටියනම් ඒ දේවල් වලට ඔයා ඉවසීමෙන් ඉන්නේ ඒ දේවල් සාර්ථක වෙනවා කියලා කියන්නේ. ඒ වගේම ආදරයක් බලාගෙන හිටියනම් ඒ දේවල් ඒ ආදරේ එනවා. තව චුට්ටක් ඉවසීමෙන් බලාගෙන ඉන්න. ඉතින් the world card එකකින් කියන ඔයා බලාපොරොත්තු වුණ ඒ ආදරය ඔයාට ලැබෙනවා. ඒ ආදරය ඔයාගේ ජීවිතේට එනවා. ඔයාගේ ජීවිතේ ලස්සනට අලුතෙන් ආරම්භ කරන්න ඔයාට ලොකු හැකියාවක් තියෙනවා කියන එක කියනවා. ඒ වගේම මේ ආදරය ගොඩක් සාර්ථක වෙනවා කියන එකත් මම දකිනවා. ඉතින් මේ රීඩින් එක මේක තමයි ඔයාගේ රීඩින් එක. ඉතින් මම හිතනවා මේක ඔයාට වැදගත් වෙන්න ඇති කියලා.